දවසක් මහා අසුභාරංචියක් ආවා. මොකද්ද මේ අසුභාරංචිය? අපේ අම්මව හදිසියේ ඉස්පිරිතාලේ අරගෙන ගිහිල්ලා කියලා. අපේ අම්මගේ එක පැත්තක් පණ නැති වෙලා අම්මගේ කට ඇද වෙලා දවස් කිහිපයක් මං අම්මත් එක්කම ඉස්පිරිතාලේ හිටියා. CT ස්කෑන් කරලා ඔක්කොම කරලා දොස්තර මහත්තයා කිව්වා අරගෙන යන්න මේ රෝගයත් එක්ක ජීවත් වෙන්න වෙයි කිව්වා කාලයක්. මං දැන් පළවෙනි දවසේ මං දැක්කා අම්මව අපි අර ගෙදර ඉස්සරහා පුටුවේ ඉඳනවා. අම්මා දවසක් දෙකක් ඒ එක්සර්සයිස් කරන්න උත්සාහ කෙරුවා. තුන්වෙනි දවසේ මං උදේ නැගිටලා බලනකොට අම්මගේ ඔඩොක්කුවේ දොස්තර මහත්තයා දුන්නු අර පොත නැහැ. ඒ වෙනුවට අම්මා කොන්තේ අතට අරගෙන නමෝ මරිය කියනවා. නමෝ මරිය කියන්න බෑ. ලොකු පුතේ කියලා මට කතා කරන්නත් අම්මට බෑ. කට ඇද වෙලා අත පන නැහැ, කකුල පන නැහැ. මං ඇහුවා අම්මේ අර ඩොක්ටර් කියපු එක්සර්සයිස් කරන්නේ නැද්ද? අම්මා අතෙන් කිව්වා නෑ කියලා. නමෝ මරිය කිය අපේ ඇස්වල කඳුළු අම්මා කොන්ත කිව්වා. දවස් 3යි ගියේ. ඇද වෙච්ච කට කෙලින් වුණා. පණ නැති අතට කකුලට පණ ආවා. අම්මා දැනුත් මේ මම දේශනා කරද්දිත් අම්මා ගෙදර පොල්ගාහේනේ මං වෙනුවෙන් කොන්තේ කියනවා. දේව අම්මාව ගෙදරින් විසි කරලා දාන ලෝකෙක දේව අම්මගේ සුරුවන් කඩලා හන්දියක් දාන කාලෙක දේව අම්මට අපහාස කරන පාස්ටර්ලා වැහි වැහැලා ඉන්න රටක ඔබට මට වගකීමක් තියෙනවා ඒ අම්මාව ආරක්ෂා කරන්න. ඒ අම්මගේ අත අල්ල ගන්න.